හරි අයිබුවන් හරිද හරි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ හරිද 11 වසරට අදාළ දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන පාඩම. මොකද දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන 15 වෙනි පාඩම තමයි අපි මේ වීඩියෝ එක ඔස්සේ සාකච්ඡා කරන්නේ. හරිද? මම පාඩම පැහැදිලි කරන ගමන් පොඩියට නෝට් එක කියාගෙන යන්නම් ලොකු ටයිම් එකක් නොදී ඔය වීඩියෝ එක නවත්තගෙන නෝට් එක හදාගෙන යන්න. හරිද? බොහොම සරලව කෙටියෙන් පැහැදිලි කිරීම ලස්සනට කරගෙන යනවා. සුපිරියට අහන් ගියොත් සුපිරියට ගොඩ දා ගන්න පුළුවන්. හරිද? හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. වැඩි බයිලා නැතුව අවශ්‍ය ටික විතරයි උගන්වන්නේ. හරිද? අවශ්‍ය ටික ගන්නට පැහැදිලිව තියරි එක යනවා. ඒක නිසා ඔයා මේ වැඩේ හරියට අහන් ගියොත් මේක සුපිරියට ගොඩ දා ගන්න පුළුවන්. හරිද? අපි යම් පාඩමේ නම දාගන්න දත්ත නිරූපණය සහ අර්ථකථනය. දත්ත නිරූපණය සහ හරිද? මගේ අකුරු පොඩ්ඩක් කැත වෙන්න පුළුවන්. ඒක ගැන වැඩි හිතන්න එපා. හරිද? ඒක යටතේ පළවෙනි අනුමාතෘකාව විදිහට දාගන්න පන්ති පාන්තරයක සීමා සහ මායිම්. පන්ති පාන්තරයක සීමා සහ මායිම් කියන්නේ පන්ති පාන්තරයක සීමා සහ මායිම්. හරිද? ඔන්න ආගෙන ඉන්න. හරිද? අපි වැඩේ පටන් ගමු. පන්ති පාන්තරයක සීමා සහ මායිම්. ඔයා හිතන්න පාට දෙනවා ඔකලා පන්තියේ ළමයි 35ක් ඉන්නවා කියලා හිතමුකෝ. හරිද? ඒ 35 දෙනාගේ ගණන් වල ලකුණු අපි දෙනවා. හරිද? ලකුණු 45ක් ගත්තු ළමයි ඉන්නවා. හරිද? ලකුණු කීයද? 45ක් ගත්තු ළමයි ඉන්නවා. ලකුණු 55 ගත්තු ළමයි ඉන්දියා. 61 ගත්තු ළමයි ඉන්දියා. 72 ගත්තු ළමයි ඉන්දියා. 93 ගත්තු ළමයි ඉන්දියා. 48 ගත්තු ළමයි ඉන්නවා. 48 නොදයින් 48 ගත්තු ළමයි ඉන්නවා. 57 ගත්තු ළමයි ඉන්නවා. 63 ගත්තු ළමයි ඔය විදිහට ඉන්නවා. හරිද? අපි නැත්තම් සරලව හිතමුකෝ ළමයි ඉන්නේ 8 දෙනයි කියලා. ඉන්න පන්තියක ළමයි 8 දෙනෙක් ඉන්නවා. ඒ ළමයි 8 දෙනාගෙන් කවුද ලකුණු ගත්තු පිළිවෙල තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ දත්ත සමූහය එහෙමත් නැත්නම් මෙන්න මේ data ටිකින් මේ දත්ත සමූහයෙන් පරාසය කොච්චරද කියලා. කොහොමද පරාසය හොයන්නේ? කොහොමද පරාසය? පරාසය හොයන්නේ දත්ත සමූහයක තියෙන වැඩිම අගයෙන් ඒ දත්ත සමූහයේ තියෙන අඩුම අගය අඩු කරාට පස්සේ එන උත්තරේ තමයි අපි කියන්නේ කවුද? පරාසය කියලා. හරිද? දත්ත සමූහයේ තියෙන දත්ත සමූහයේ වැඩිම අගයෙන් වැඩියෙන්ම තියෙන අගය ඒකෙන් අඩු කරන්න ඕන කවුද? ඒ දත්ත සමූහයේ අඩුවෙන්ම තියෙන අගය. දත්ත සමූහයේ අඩුම අගය. හරිද? පරාසය සමානයි දත්ත සමූහයේ වැඩිම අගයෙන් අඩු කරනවා කවුද? දත්ත සමූහයේ අඩුම අගය. වැඩිමකින් අඩු කරන අඩුම. මෙන්න තියෙනවා දත්ත සමූහය. දැන් මට කියන්න මේ දත්ත සමූහය දැන් ආරෝහණ පිළිවෙල සහ අවරෝහණ පිළිවෙල හදන්න. ආරෝහණ කියන්නේ එන්න වැඩි වෙන්න, අවරෝහණ කියන්නේ එන්න අඩු වෙන්නනේ කතන්දරේ. මේ දත්ත සමූහය එහෙම පිළිවෙලට සකස් කරලා නැහැ. හැබැයි ඔයාට දත්ත සමූහයක් දුන්නට පස්සේ එයාව ආරෝහණ පිළිවෙලට සකස් කරගත්තොත් වැඩේ ලේසි. හරිද? ඔය දත්ත සමූහයක් දුන්නාම අංකයකට මේ දත්ත සමූහය ආරෝහණ පිළිවෙලට සකස් කරගන්න. හරිද? එතකොට 45 එහෙනම් ඊළඟට 48 ඊළඟට 55 හොම දෙන්න. දැන් අපිට පරාසය හොයන්න එහෙම ආරෝහණ පිළිවෙලේ ලොකු වැදගත්කමක් නැහැ. පරාසය හොයද්දී මොකද දත්ත සමූහයේ තියෙන වැඩිම අගය කීයද? 93 නේ. දත්ත සමූහයේ තියෙන වැඩිම අගය ඇවිල්ලා 93යි. හරියටම හරි. දත්ත සමූහයේ තියෙන අඩුම අගය තමයි අඩුම අගය විදිහට තියෙන්නේ කවුද? දත්ත සමූහයේ 45 නේ. 45. එහෙනම් 93න් 45ක් කියන් 50ක් කියොත් 43යි. එහෙනම් 48යි නේ. 48ක් එනවා. තේරුණාද වැඩේ? මෙන්න මේක තමයි කතන්දරේ. තේරුණාද වැඩේ? මේක තමයි පරාසය හොයනවයි කියලා කියන්නේ. හරිද?
කිසියම් දත්ත සමූහයක් දුන්නට පස්සේ ඔව් ඒ දත්ත සමූහය මේ පරාසය හොයන්න නම් අනිවාර්යෙන්ම අර ආරෝහණ පිළිවෙලට සකස් කර ගැනීමක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. ඔයාට ඒ දත්ත සමූහයේ තියෙන වැඩි මගෙන් ඒ දත්ත සමූහයේ තියෙන අඩු මගේ අඩු කරන්න පුළුවන්. හැබැයි ලේසි දත්ත සමූහයක් හැමතිස්සෙම ආරෝහණ පිළිවෙලට සකස් කරගන්න එක. දත්ත සමූහයක් දුන්නට පස්සේ ඒ දත්ත සමූහයේ තියෙන වැඩි මගෙන් ඒ දත්ත සමූහයේ තියෙන අඩු මගේ අඩු කරාට පස්සේ එනවා පරාසය. හරිද? මම තව මෙතනින් උදාහරණයක් විදිහට ඔයාලට දෙන්නම්. දත්ත සමූහයේ 100 200 තියෙනවායි 500 තියෙනවා 800 තියෙනවා 900 තියෙනවා 1500 තියෙනවා. අන්න මේ දත්ත සමූහයේ ඔයාගෙන් අහනවා පරාසය කියලා. මොකද්ද පරාසය කියලා කියන්නේ? පරාසය සමාන වෙනවා ඒ දත්ත සමූහයේ වැඩි මගේ කීයද? 1500යි හරියටම හරි. ඒ දත්ත සමූහයේ අඩු මගේ කීයද? 100යි. එහෙනම් පරාසය කීයද? 1400යි. තේරුණාද දැන් හොනේ? හා. එහෙනම් නෝට් එකක් දාගන්න ටක් ගාලා පරාසය කියලා. චුටි අනුමාත්‍රකාවක් දාගන්න පරාසය කියලා. ලියන්න. දත්තවල වැඩිම අගයින් දත්තවල වැඩිම අගයින් දත්තවල වැඩිම අගයින් අඩුම අගය අඩු කළ විට අඩුම අගය අඩු කළ විට ලැබෙන අගය පරාසය ලෙස හැඳින්වේ. පරාසය ලෙස හැඳින්වේ කියලා. පරාසය කියන්නේ මෙන්න මේ සූත්‍රය දාගන්න. පරාසය සමානයි දත්ත සමූහයේ වැඩි මගෙන් අඩු කරන මොකද? අඩුම අගය. හරිද? හා. හරිද? ඕන්න මේක උදාහරණයක් දාගන්න. මෙන්න මේක හරි. මේක හරි. මේ උදාහරණ දෙකෙන් කැමති එකක් ඔයා දාගන්න. හරිද? උදාහරණ දෙකෙන් කැමති එකක් දාගන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැත. හරිද? හරි. දාගත්තනේ වැඩි. හරි. අපි ඊළඟට යනවා. එහෙනම් මේ කතන්දරේ ඉවරයි. හරිද? හා. ඊළඟට අපි යනවා මෙන්න මෙහිම දත්ත පරාසයක් හම්බ වෙනවනේ. හරිද? දැන් මේ දත්ත පරාසයේ දත්තයේ පරාස දත්ත සමූහයක පරාසය කියන එක වැඩි වෙන්න අපිට මේ කතන්දරේ කරගෙන යන්න අමාරුයි. එතකොට අපි කරන වැඩේ ඒ දත්ත පරාසය කිසියම් පාණ්ඩවලට එහෙම නැත්නම් අපි කියන පන්ති පාන්තර වලට වෙන් කරලා හරිද? අකේ වගුවක් හදා ගන්නවා. අන්න ඒකට අපි නමක් දෙනවා සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හරිද? ඔයා ඔය පේපර්ස් පොතක් එහෙම පිළිලා තිනවා නම් ඔයා පේපර් වල දැකලා ඇති 10 වසරේදී ඔයා ඉගෙන ගත්තා. මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්තිනේ. මේ 50 100 අතර 100 150 අතර 150 200 අතර මෙන්න මෙහෙම එකකට මේ දත්ත සමූහයේ පරාසය තමයි අපි මෙන්න මෙහෙම කාන්ට වලට බෙදලා දාගන්නේ. එතකොට අපිට මේක ඇන්දට පස්සේ මේ අන්දින එකට අපි කියනවා කවුද? සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. හරිද? මේ සංඛ්‍යාත ව්‍යාප්තිය හොයන හැටිත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හරිද? මෙන්න මේ පරාසය තියෙනවනේ. අපි කිසියම් සංඛ්‍යා පද්ධතියක පරාසය හොයනවා. පරාසය අපිට එනවා කියනකො 200 ඍණ 100 කියලා. එතකොට පරාසය එනවා 100යි කියලා නේ. අපි කියනවා මෙන්න මේ 100ක්නේ. අගයන් 100ක් තියෙනවනේ. මේ අගයන් 100 පරාසය 100යිනේ. මේක සමාන කොටස් 10කින් ඉදිරිපත් කරගන්න ඕන කියලා අපි කියනකොට කාණ්ඩ 10කින්. එතකොට මොකද කරන්නේ? 100 බෙදනවා 10න් එහෙනම් 10යි. එහෙනම් මේ පන්ති පාන්තර ගැප් එකක් හදන්න ඕන කීයක් කියලාද? පන්ති පාන්තර ගැප් එක හදන්න ඕන 10න් 10යි. තේරුණාද? දැන් මෙතන 50න් 50 හදලා තියෙන්නේ මේ දත්ත පරාසය කියන එක ඒ අවශ්‍ය ගානින් බෙදලා. කොච්චර? පන්ති පාන්තර ගානකින් ඕනද කියලා හිතලා තමයි බෙදලා තියෙන්නේ. අපි කියනවා සමාන කොටස් 10කට. 10 කොටස් වලට බෙදලා තමයි අපි මේක ඉල්ලගන්නේ. එහෙනම් 10න් බෙදනවා. අපිට ඕන නම් මේක 5න් බෙදන්න. එහෙනම් 5න් බෙදන්න. ඊට පස්සේ ඔයාට උනම් මේක දෙකෙන් බෙදන්න. දෙකයි. එහෙනම් එක පන්ති පාන්තර නිසා 50 ගානේ අරගන්න වෙන 100 150 150 200.
තේරුණේ? පන්ති පාන්තර දෙකකට ගන්න ඕන. තුනකට ගන්න ඕන නම් තුනෙන් බෙදන්න. පරාසය කියන එක තමයි බෙදන්නේ. තේරුණාද? ඒක අර ලොකුවට හිතන්න දෙයක්වත් නැහැ. නමුත් ඒ වගේ concept එක නම් තේරුම් අරගෙන යන එක තමයි වැඩි. මේ පාඩම් අර නිකන් ඔහේ ගාන හදන්න ඉගෙන ගන්නත් මේ knowledge එක නැතුණා කියලා ඔයාට ගාන පොඩ දාගන්න පුළුවන්. ඒ වුණාට එකම නෙවෙයි සබ්ජෙක්ට් එක තේරුම් ගන්න. මේක නිසා තමයි මෙහෙම වෙන්නේ. කොහොමද මේ පන්ති පාන්තර ටික දාන්නේ නේ? දාන්නේ කොහොමද? පරාසය කියන එකට අපිට ඕන පන්ති පාන්තර ගන්න දානවා. අපිට පන්ති පාන්තර පහක් ඇතුලෙන් මේක පන්ති මායිම් පහක් ඇතුලෙන් මේක නිරූපණය කරගන්න ඕන නම් පරාසය කියන එක පහෙන් බෙදෙනවා. අපිට මේක ප්‍රතිපාන්තර 10කින් නිරූපණය කරගන්න ඕන පරාසය කියන එක 10න් බෙදෙනවා. තේරුණාද කතන්දර? මේ ගත්තු පරාසය කියන එක දත්ත සමූහයේ පරාසය කියන එක 10න් බෙදුවොත් ප්‍රතිපාන්තර මට්ටම 10කින් එන්නේ. එතකොට ඒන ගැප් එක තමයි එන්නේ 50 50 එකතු කරන්න ඕන 10 10 එකතු කරන්න ඕන කියන එක තමයි. පරාසය හොයාගන්න තේරෙනවා. තේරෙනවා. ඒත් එක්කම ඔච්චර තමයි තියෙන්නේ. තව අර පන්තිපාන්තර වගුවලදී ඔයා දැකලා තියෙනවනේ මේ පන්තිපාන්තරත් එක්ක තියෙන සංඛ්‍යාත වගුව නේ. පොඩ්ඩක් එහෙමලා පෙන්නන්න ඔයාට. ඉතින් 130යි 140යි. මේ තියෙන්නේ පන්තිපාන්තර. හරියටම හරියි. මේ පැත්තෙන් එන සංඛ්‍යාතය. මේ පාඩමේදී අපි සංඛ්‍යාතයේ ෆ්‍රීකවන්සි එක හඳුන්වන්නේ කොහොමද? F වක්‍රය. හරිද? සංඛ්‍යාතය. එහෙමත් නැත්නම් අපි කියන කවුද? ෆ්‍රීකවන්සි එක කියලා. හරිද? ඒක F වක්‍රයෙන් තමයි තියෙන්නේ. මෙන්න මේ පන්තිපාන්තර තියෙනවා. 140 150 හරියටම 150 160 හරියට නියමයි. දැන් මෙන්න මේක අපි හොඳට ඉගෙන ගමු. මේ මූලික බේසික් ටික නැතුව දැන් අර කොහොමද මෙන්න මේකට කැඩුවේ? කොහොමද මේ 30යි 10යි අතර පාර්ථරේ 10යි කියලා හිතුවේ? ඔයගොල්ලන්ට මේ පාඩම් වල ගණන් වල තේරෙන්නේ නැහැ කියන්නේ මේ අර බොහෝම තේරෙන්නේම නැහැ කියන්නේ සමහර ළමයින්ට මේක තේරෙනවා කතන්දර. ඒ සමහරුන්ට අර මෙන්න මේ මූලික concept ටික අහුවෙන්නේ නැති ඉඳ තමයි තේරෙන්නේ නැහැ. හරිද? මේ 30යි 10යි අතර කොහොමද මෙහෙම 10න් 10 ගත්තේ වගේ හිතෙනවා. 10න් 10 ගත්තේ හොඳ පරාසය අපිට ඕන ගානෙන් බෙදලා අපිට පන්තිපාන්තර 3කින් නම් ඕන මේකේ පරාසය 30ක් තියෙන්නේ නැති එහෙනම් 33න් බෙදුවාම එකක ගැප් එක ගියේ 10යි කියලා තේරෙනවනේ. එහෙම කතන ඒ වගේ මේවා පිළිබඳව හොඳට මුලින්ම දැනුවත් වෙලා තමයි ගණන් වලට බහින්න ඕන. හරිද? දැන් අපිට කියන 130යි 140යි කියලා පන්තිපාන්තරයක් තියෙනවා. හරියටම හරිනේ. එහෙනම් මේකෙන් කියන්නේ මොකද? 130ට වැඩි හෝ සමාන. මෙතනින් අපිට අදහස් කරන්නේ 130ට වැඩි හෝ සමාන. හරිද? වැඩි වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් මේ පාන්තරය තුල ලකුණු දැන් අපි මෙතන සංඛ්‍යාතය විදිහෙන් තියෙන්නේ සංඛ්‍යාතය 131 කියන කෙනා කවුද? මේකේ 130ට 130 දානද? ඔව් 130ක් දාන වැඩි හෝ සමානනේ. 130 කියන කෙනාට සමාන කට්ටියව දාන්නත් පුළුවන්. එයාට වැඩි කට්ටියව දාන්න පුළුවන්. තේරුණාද වැඩේ? ඒක න 130 කෙනාගේ එන්නෙත් මෙයා ළඟට. හරි. 131 එන්නෙත් මෙයාට. 132 ඒත් මෙයාට. 133 ඒ ඔක්කොම මෙයාට එන්නේ. හරිද? තේරුණාද හොඳට වැඩේ? තේරුණා නේද? මේ පන්තිපාන්තරේ මේකට අපි කියනවා පහළ සීමාව. නම්බර් 1 මේක ඔයා ඉගෙන ගන්න ඕන පහළ සීමාව. මෙයාට අපි කියන කවුද? ඉහළ සීමාව. මම හිතනවා පේනවා ඇති කියලා. හරි. මේකට පහළ සීමාව කියන මේකට ඉහළ සීමාව කියන පන්තිපාන්තරයක. අංකයකට ඒ දෙක දැනගන්න. ඔන්න මේ ෂෝට් එකක් ෂෝට් නෝට් එක වගේ මම පොඩි සමරියක් කරනවා උගන්වලා ඉවරලා අන්න ඒ ටික හොඳට අල්ලගන්න. හරි. මෙන්න පන්තිපාන්තරයක් තියෙනවා. ඕ. එයාගේ මේ පැත්තට කිව්ව කවුද? පහළ සීමාව. හරි. මේ පැත්තට කිව්ව ඉහළ සීමාව. ඕකේ. හරි. නියමයි. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ මොකක්ද මේ 130 කියන්නේ? 130ට වැඩි වෙන්න හෝ 130 130 ගන්නත් පුළුවන් 130ට වැඩි අගයන් ගන්නත් පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. 130 කියන එක මේ පන්තිපාන්තරේ එනකොට හරි. ඊට පස්සේ ඉහළ සීමාව කියලා කියවනේ මොකක්ද ඉහළ සීමාව කියන්නේ? එහෙනම් මේකෙදි කියන්නේ 140ට අඩු. හරිද? මේකෙන් අපි අදහස් කරන්නේ කවුද? 140ට අඩු විතරයි. සමාන ගන්නවද නෑ. අඩු ගන්න නෑ. එතකොට 140ට සමානයි. ආයා මෙයා ගන්න මේ යට එකෙන් සමාන සහ විශාල කියන දෙන්නම ගන්න. එහෙනම් 140 ගන්නවද මේගොල්ලෝ? නෑ. මෙයාලා ගන්න උපරිමේ කෙනා 139 විතරයි. 130 ඉඳලා හරියටම හරි
139 වෙනකම් විතරයි මේගොල්ලෝ ගන්න. ඔව්. මෙයාලානේ 140 ගන්න. 140ට සමාන හෝ වැඩි. 140 ඉඳලා 149 වෙනකම් වගයන් ටික විතරයි මේගොල්ලෝ ගන්න. මෙයා එතකොට 159 ඉඳලා සෝරි 100 කීයද? 50 ඉඳලා 159 වෙනකම් විතරයි මෙයා ගන්න. තේරුණාද වැඩි? අන්න එහෙම තමයි මේ සංඛ්‍යාත වගෝ ෆිල් වෙන්නේ. හරිද? සංඛ්‍යාතය වට හැමතිස්සෙම දෙනවා. හරිද? දුන්නට මෙන්න මේ කරුණු ටික ඔළුවට දාගන්න. හරිද? මේ බයිලා කතන්දරය ඇතුලෙන් හරිද? ඔයා මතක තියාගන්න ඕන මෙන්න මෙච්චරයි. හරිද? ඔයාට දැන් මේක ඇතුලේ තේරෙන්න ඕන පන්ති පාන්තර ටික. දැන් මෙන්න මේක චූටි නෝට් එකක් විදිහට දාගමු. හරිද? මේක මම දෙන්නම් අගයන් ටිකක්. 3 5 7 හරිද? මේක ඕනද? මේකත් ඔයාට දාගත්තොත් මතකෙද? ඒක හරි. ඒක මුලින්ම මෙන්න මේ පන්ති පාන්තරයේ සංඛ්‍යාතයයි වගු දාගන්නවා. පන්ති පාන්තරයි සංඛ්‍යාතයයි වගු දාගන්න. ටක්ක. පන්ති පාන්තරයේ තියෙන සංඛ්‍යාතයේ තියෙන වගු දාගන්න. හරිද? මේක දාගන්න. පන්ති පාන්තර සංඛ්‍යාතය F තියෙන්නේ මේ චූටි වගු දාගන්න. හරි. වීඩියෝ එක නවත්තලා දාගන්න. ඊට පස්සේ පහළ සීමාවයි දාගන්න. මේකට ඉහළ සීමාව කියලා දාගන්න. මේක කියන්නේ 130ට වැඩි හෝ සමාන කියලා. මේක කියන්නේ 140ට අඩු කියලා. ඕන්නම් හරි ඒ දෙක වීඩියෝ එක නවත්තලා දැම්මයි කියලා හිතනවා. ඕනම නම් මෙන්න මේක පැන්සලකින් මෙයාට අයත් වෙන පරාසය. මෙන්න මෙච්චර අගයන් ටික තමයි වැටෙන්නේ කියලා. ඕන්නම් විතරක්. හරිද? ඒක ඕන පැන්සලකින් දාගන්න. හරිද? පැන්සලකින් දාගන්නකොට අක්කා හරිද? ඉවරයි කියලා හිතනවා. හරි. ඔන්න මැකුණා. දැන් හරි මේ එක පන්ති පාන්තර වගයක් නේ. හරිද? මේක දුන්නේ 7ද? මොකක්ද? ඔයා දැකලා නැද්ද මෙන්න මෙහි මේවා? කොහොම මේවද සර්? පන්ති පාන්තර සංඛ්‍යාතය හරියටම හරි. නියමයි. මෙහි මේවා 130 ඉඳලා 134ට 135 ඉඳලා 139ට ආයි 140 ඉඳලා 144ට මොකක්ද වෙනස? මොකක්ද වෙනස මේ දෙනමේ? මෙයා 140න් ඉවරනා නම් මේ පැත්තත් පටන් ගත්තේ කියන්නේ 140 නේ. එතකොට 140 කියන අගේ දැන් අර මෙතන ලිව්වේවත් එක තේරුවා 140 කියන හගේ එනවා. දැන් මෙතනදී 135 කියන කෙනාව 34ට අඩුවේමනේ මෙතන දාන්නේ. එතකොට ඒක අගයක් දාන්න බෑ නේද? මෙතන අගයක් අතර එක වෙනසක් තියෙනවා. මේ 34න් ඉවරද පටන්ගෙන තියෙන්නේ 35න්. මේ 39න් ඉවරද තියෙන්නේ පටන්ගෙන තියෙන්නේ 40න්. අවුලක් තියෙනවනේ. ඔව් අවුලක් තියෙනවා. මොකක් මේ වෙලාවට කරන්නේ? ඒ වෙලාවට මොකක්ද කරන්නේ? අන්න ඒක ඔයා හිතන්න ඕන. මොකක්ද ඒ වෙලාවට කරන්නේ? මෙන්න මේකයි කරන්නේ. හරිද? මේ වෙලාවට සංඛ්‍යාතයේ තීරුවට කලින් අපි මෙන්න මෙතෙන් දාගන්නවා. හරිද? සංඛ්‍යාතයේ හිමු තියෙනවා. මේ දෙක අතර ગેප් එක බලන්න. එකයිනේ. 34 එහෙනම් 35ට තියෙන එකයිනේ. එයාව බෙදන්න දෙකෙන්. දෙකෙන් බෙදනකොට 0.5ක් එනවනේ. එතකොට එනවා මොකද්ද? 0.5ක් එනවනේ. හරිද? එකයි වෙනස 34යි 35යි අතර වෙනස එකයි. එයාව බෙදනවා දෙකෙන්. එතකොට එයාට එනවා කවුද? 0.5ක් එනවා. හරිද? අපි අලුත් පන්ති පාන්තර වගුවක් නිර්මාණය කරගන්නවා. මෙන්න මේ පහළ සීමාවෙන් 0.5ක් අඩු කරනවා. ඉහළ සීමාවට 0.5ක් මොකද කරන්නේ? එකතු කරනවා. පහළ සීමාවෙන් අඩු කරාම 129.5ක් එනවා. හරිද? ඉහළ සීමාවට එකතු කරාම 134.5ක් එනවා. 134.5ක් එනවා. තේරුණාද වැඩි? මෙතනොත් එනවා පහළ සීමාවෙන් 0.5ක් අඩු කරාම 134.5ක් ආයි මෙතනට ඉහළ සීමාව ගා 139.5ක්. හරිද? මෙතනොත් 0.5ක් අඩු කරාම මෙතනට 139.5ක් එනවා. මෙතනට වැඩි කරාම 144.5ක් එනවා. තේරුණාද වැඩි?
අපි එහෙම පන්ති පාන්තර අතර වෙනසක් තිබුණොත් තිබ්බොත් මොකද කරන්නේ? මෙන්න මෙහෙ මේ වෙනස දෙකට බෙදලා මේ පැත්තෙන් අඩු කරනවා මේ පැත්තෙන් වැඩි කරලා නව පන්ති පාන්තර එකක් හදාගත යුතුයි. තේරුණාද? මායිම් වූ පන්ති පාන්තරයක් නැවත අපි විසින් නිර්මාණය කරගත යුතුයි. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම කළා ඊට අදාළ සංඛ්‍යාතය මේ පැත්තෙන් වාට මේක අර ගාන හදනකොට ඔයාලට තේරෙයි සංඛ්‍යාතය මේ වගුව කොහොමද දෙන්නේ කියලා. සංඛ්‍යාතය 3 5 2 මම මේ නිකන් දාන්නේ සංඛ්‍යාත ටික. ඔන්නෝම තියෙනවා. තේරුණා නේද? පන්ති පාන්තරය මේ විදිහට වෙනස් කරගෙන තමයි ගාන ඉස්සරහට හදාගෙන යන්න ඕන. හැමතිස්සෙම මෙතන තීච්ච මායිම් මෙතන තියෙන්න ඕන. එහෙම නැතුව ගණන් දෙනවා. ඒ විලාවට අපි මොකද කරන්නේ? මායිම් මධ්‍ය මායිම සහිත පන්ති පාන්තරයක් නිර්මාණය කරගන්න ඕන. හරිද? මායිම එකම වෙච්ච පන්ති පාන්තරයක් නිර්මාණය කරගන්න වෙනවා. තේරුණා නේද වැඩි? ඒක ලියන්න ඕන මේ නැති වෙයි කියලා මම හිතනවා. මම ඒක මොකුත් ලියන්න කියන්න නම් දෙන්නේ නැහැ. හරිද? මං හිතනවා ලියන්න ඕන වෙන එකක් නෑ කියලා ඔයාට වැඩි කතන්දරේ තේරුණා කියලා මම විශ්වාස කරනවා. හරිද? එහෙනම් මම මේක ඕනම නම් ඉතින් මේ වීඩියෝ එක නවත්තලා චුට්ටක් දාගන්න. නැත්නම් මම මේක මකන. අපි යන් ඊළඟ එකට. ඔන්න මේ දැන් කියපු මෙතෙක් කියපු කරුණු ටිකට වඩා මෙන්න මෙතන ඉඳන් ගාන සුපිරියට අහගන්න. මෙතන ඉඳන් තනි කරන්නේ කෙලින්ම ගණන් වලට මේ ටික අර කරුණු කෙසේ වෙතත් මෙතනින් එහා ටික දන්නවනම් ගේමක් වාට දාගන්න. දාගන්න මාතෘකාව සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය එක තමයි අනුමාතෘකාව. පොඩි කරුණක් ලියාගන්න. ජාල රේඛයක් ඇඳීමේදී පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න. ජාල රේඛයක් ඇඳීමේදී පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න. පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න. හරිද? 125 ඉඳන් 135 වෙනකම් කරන්න ඕන. හරිද? අනේ සෝරි අපි දැන් ඒ මං ගාන කිව්වේ හැම ගන්න නෙවෙයි. ඔයාලට එතන කරුණක් ලියන්න එපා. ඒක කියන්නේ සුදුසු පරිමාණයකට තිරස් අක්ෂය මත පන්ති මායිම් ලකුණු කරන්න. සුදුසු පරිමාණයකට තිරස් අක්ෂය මත පන්ති මායිම් ලකුණු කරන්න. දෙක සුදුසු පරිමාණයකට සිරස් අක්ෂය මත එක් පන්ති පාන්තරයේ සංඛ්‍යාතයේ උස දැක්වෙන තීරුව අඳින්න. සංඛ්‍යාතයේ උස දැක්වෙන තීරුව අඳින්න. හරි. එහෙනම් ඔන්න අපි ගන්නවා මෙන්න මෙහෙම පොඩි එකක් ගන්න පන්ති පාන්තර. සොරි හරි පන්ති පාන්තර ටික දෙනවාට මේකේ සංඛ්‍යාතය දෙනවා. සංඛ්‍යාතය මම ඉතින් මේ පළවෙනි ගාන නිසා අපි කතා කරන පළවෙනි එක නිසා පන්ති පාන්තර අතර වෙනසක් නැති ගානක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. හරිද? පන්ති පාන්තර අතර වෙනසක් නැති ගානක් තමයි අපි ඔයාලට දුන්නේ. හරිද? අපි මේකට සංඛ්‍යාත වකු ටිකක් සංඛ්‍යාතය දාගෙන යනවා 3යි 7යි 10යි 5යි විදිහට.
හරිද? මෙන්න මේකට අදාළ කවුද? අපි ජාල රේඛය අඳින්න තමයි හදන්නේ. හරිද? මේකට අදාළ කවුද? ජාල රේඛය අඳින්න තමයි අපි හදන්නේ. හරිද? එහෙනම් අපි මුලින්ම මොකක්ද කරන්නේ? මෙන්න මෙහිමයි වැඩේ වෙන්නේ. හරියටම හරි. මෙන්න මෙහෙම අක්ෂ දෙක ඇඳගත්තා. හරිද? මේකට අපි ගන්නේ දැන් අපි මේ ගානින් කතා කරන්නේ උස. අපි පළවෙනි ගාන විදිහට මෙතන ලිව්වේ නැති නිසා පොඩ්ඩින් තාම පන්තියක හරිද? ළමුන්ගේ උස තමයි අපි මෙතනින් කතා කරන්නේ. පන්තියක ළමුන්ගේ උස. හරිද? මේ තියෙන්නේ පන්තියක සෙන්ටිමීටර් 125 135 අතර උස ළමයි 3 දෙනෙක් ඉන්නවා. සෙන්ටිමීටර් 35 145 උස ළමයි 7 දෙනෙක් ඉන්නවා. සෙන්ටිමීටර් 145 155 අතර උස ළමයි කී දෙනෙක් ඉන්නවද? 10 දෙනෙක් ඉන්නවා. සෙන්ටිමීටර් 155 165 අතර උස ළමයි කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. හරිද? අංකයකට මෙන්න මේ සිරස් අක්ෂය සහ තිරක්ෂ අක්ෂය ඇඳගෙන ඉන්න ඕන. ඊට පස්සේ මෙන්න මේක අපි නම් කරගන්න ඕන. මේ පැත්තට ගන්න අපි පන්තියේ ළමයින්ගේ කවුද? ළමුන්ගේ උස. ටිකක් පහළට දෙන්න දාන්න. මේකට අපි දාන්න කවුද? ළමුන්ගේ උස. හරිද? ළමුන්ගේ උස. හරිද? මේ පැත්තකට අපි දානවා ළමුන් ගණන. අපිට මේ තියෙන්නේ ළමයි ගාන. සෙන්ටිමීටර් 125 35 අතර උස ළමයි 3 දෙනා. ඒකට මේ පැත්තට දානවා අපි ළමුන් ගණන. ළමුන් ගණන. හරිද? හරි. දැන් ළමුන් කොච්චර? 3 7 10 5නේ. මම ඒ පැත්ත ඕන දෙකෙන් දෙකට ගන්න. ඒකේ කිසි අවුලක් නැහැ. මෙතන 2යි. එහෙනම් ඒ වගේ පරතරයකින් මෙතන 4යි. මෙතන කීයද? 6යි. මෙතන කීයද? 8යි. මෙතන කීයද? 10යි. හරිනේ. 2 4 6 8 10යි. මේ ළමුන් ගන්න කියන එක මේක අස්සෙම ලිව්වහම කැතයි පොඩ්ඩක් නේ. ඒක නිසා අපිට මෙන්න මෙතන 2 දාලා මේ පැත්තට අපි ළමයි ගණන කියලා දාමු. ළමයි ගණන මෙහෙමයි. මෙතින් ළමයින්ගේ උසනේ. ළමයින්ගේ උස කොහොමද? සෙන්ටිමීටර් 125 35. දැන් මෙතන පටන් ගත්තේ බිඳුවෙන් පුතා. මෙතන ඉඳලා 120ක් ඇඳගෙන ගිහින් කරන්න අමාරුයි මේ කතන්දරේ. අපි ඒක නිසා මෙන්න මේ ප්‍රස්ථාරය මෙතනින් හකුලෝනවා. හකුලෝනවාට කියන්නේ මෙන්න මේක තමයි. මෙන්න මෙහෙම එකක් දැම්මට පස්සේ ප්‍රස්ථාරය අපි ඇඳලා තියච්ච ප්‍රස්ථාරය හකුලෝලා ගත්ත කියන අදහස තමයි. එහෙම දාලා මම මේ ප්‍රස්ථාරයෙන් මෙතනින් පටන් ගන්නවා 125යි. අවුලක් නැහැ. මම එතකොට මෙතන බිඳුවෙන් තමයි පටන් ගන්නේ. මෙතන බිඳුවේ ඉඳලා 125 දක්වා තියෙන ටික කවුද තියෙන්නේ? හකුලෝලා තමයි අපි මෙතනට ගෙනහලා තින්නේ කියලා කියනවා. 125 ඊළඟට තියෙනවා කවුද? මේ හැරින් නේද? 135 හරියටම හරි. මෙතන 145 ඕ. මේක 155 මේක 165. හරි. ඔන්න තව එකක් ඇඳලා තියෙන 175. ඒක හරි. දැන් මට කියන්නේ 125ත් 135ත් අතර සංඛ්‍යාත එහෙමත් නැත්නම් උස ළමයි සංඛ්‍යාව කොච්චරද? ළමයි කී දෙනා? මේ තියෙන්නේ ළමයින්ගේ උස සෙන්ටිමීටර් 125 135 135 155. ඒ උස ළමයි කී දෙනෙක් ඉන්නවද? 125 35 අතර උස ළමයි කී දෙනෙක්? 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මෙයාගේ 3 කියන්නේ මෙතනනේ. එහෙනම් මෙන්න මේක ඇඳෙන්න ඕන 3 වෙනකම්. හරිද? මේ චූටි කාලේ කරපු වැඩක් නිකන් පස්තාරයක් අඳින්න තියෙනවා. හරිද? ඔන්න හරි. 135ත් 140 ළමයි 7 දෙනෙක් ඉන්නවා. 7 කියන්නේ මෙතනනේ. දැන් ළමයි 7 දෙනෙක් ඉන්නවා. අපි යන ළමයි 7 දෙනෙක් උසට. මේ තියෙන්නේ 7. හරි. 7ක් ඇද්දා. 145ත් 155ත් අතර 10 දෙනෙක් ඉන්නවා. මෙන්න 10. මෙන්න එනවා. හරිද? 155ත් 65ත් අතර ළමයි ඉතින් 5 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන තේරුණාද වැඩි? මෙන්න මේක අඳිනවට තමයි අපි කිව්වේ සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය කියලා. හරිද? සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය. පට්ටම ලේසි. ඇති දෙයක් නෑනේ. ඔව් ඇති දෙයක් නෑ. මොකද්ද තියෙන්නේ? නිකන් අර පස්තාරයක් ඇඳින්න චූටි කාලේ ඇඳ විදිහට. ඔව්. ඒක එකම අන්තරේ මෙන්න මේ පන්ති පාන්තර මොකක්ද එකක් කියලා තියෙනවා. ඔව් අපි ඒක දැන් දන්නවනේ පන්ති පාන්තර කියන්නේ මොකක්ද කියලානේ.
එහෙනම් අපි පන්තිපාන්තර කියන එකක් දන්නවා. ඒ වැඩි ඔක්කොම දන්නවා. ඔන්න ඔහොම එකක් දුන්නාම ඕම එකක් ඇඳලා එන්න තමයි සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය අඳින්න කිව්වොත් ඔන්න ඔහොම අඳින්න. මේ තියෙන සංඛ්‍යාත ව්‍යාප්තියක්. අර සංඛ්‍යාත සමූහයක් තියුණා. ඒ සංඛ්‍යාත සමූහය අපි මෙන්න මෙහෙම කාණ්ඩ වලට. ඒකේ පරාසය හොයලා පරාසය ලොකු නිසා ලොකු පරාසයක පස්තාරයක් අඳගන්න බැරි නිසා අපිට පරාසය ලොකු නිසා අපි පොඩ මොකද පන්තිපාන්තර වලට වෙන් කරගත්තනේ. ඒ වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ පන්තිපාන්තර හතරකට වෙන් කරලා තියෙනවා. මේ තියෙන ඒගොල්ලෝගේ සංඛ්‍යාතය. එහෙනම් මේකට අදාළව මොකද කරන්න තියෙන්නේ? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය අඳින්න කියලා කිව්වොත් මෙන්න මෙහෙම මොකක්ද මේ පැත්තට ගත්ත සංඛ්‍යාතය එහෙම නැත්නම් ළමුන්ගේ උස පන්තිපාන්තර ටික ගත්ත මේ පැත්තට ළමයි ගන්න එහෙම නැත්නම් සංඛ්‍යාතය ගත්ත කවුද? කියන අක්ෂ දෙක හරියට නම් කරා මේ වගේ ලොකු ගානකින් මේක දැන් බිඳුවෙන් පටන් ගත්තොත් මේක ඕනේ නැහැ. මේක 125න් පටන් ගන්න නිසා අපි දාලා තිබුණා මේක හකුලෝලා පටන් ගත්තා කියන අදහසට තමයි එන්නේ ඕනේ. හරිද? එහෙනම් උදාහරණ එක දාගන්න. දැන් අපි දැම්මනේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය කියලා. ආයකේ උදාහරණ එක කියලා දාන පන්තියක ළමුන්ගේ උස කියලා දාලා. හරිද? පන්තියක ළමුන්ගේ උස කියලා දාලා ඉවරලා මෙන්න මේ chart එක ඇඳගන්න. ඊට පස්සේ යාට අදාළව මෙන්න මේ සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය කියන එක ඇඳගන්න. හරිද? වීඩියෝ එක නවත්තලා දාගන්න ඇති කියලා හිතනවා. හරිද? ඊට පස්සේ තියෙන්නේ අපිට මේ තියරි පාර්ට් එකෙන් පස්සේ වාට තියෙන්නේ කෙලින්ම සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හරිද? මෙතනින් පස්සේ තියෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. ඔන්න ඔය නම් ටික හොඳට මතක තියාගන්න. එක්සෑම් එකේදී සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ? ජාල රේඛය අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ? හරිද? ජාල රේඛය අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ? සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ කියලා මතක තියාගන්න. හරිද? දැන් මේක ඇතුළේදී තියෙන්නේ මොකක් අඳින්න කියලාද? හරි. ඔන්න හරි. අපි දැන් මේකෙන් තව උදාහරණයක් කතා කරලා ඉවරලා අපි යන් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. හරිද? සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න යන මේකෙන් තවත් උදාහරණයක් කතා කරලා. හරිද? මෙන්න මෙහෙම එකක් දීලා මම මේ ගානම චූට්ටක් වෙනස් කරනවා. මෙතන දෙනවා 175. හරිද? 175 දීලා මෙතනගේ 6ක් දෙනවා. 175 දීලා මෙතනගේ 6ක් දෙනවා. හරිද? 175ක් දීලා මෙතනගේ කවුද 6ක් කියලා දෙනවා. අන්න කතන්දරේ වෙනස් වෙනවා පුතේ. ඔන්න ඔච්චරයි වෙනසකට වෙන්නේ මේ ගණන්වලදී 175 100. මෙතන දැන් පන්තිපාන්තර මේවා අතර 10 10 නේ මේ දෙකක වෙනස තමයි ඒකොල්ලෝට දෙන්නේ 6ක් කියලා. කවුද? පන්තිපාන්තර 155යි 165යි හරිනම් මෙහෙමනේ යන්න ඕන. මෙන්න මේ දෙකටම තමයි ඒකොල්ලෝ 6 කියලා දෙන්නේ. එහෙනම් එකකට එන්න ඕන උස කීයද? 3යිනේ. දෙකකටනේ දීලා තියෙන්නේ. එහෙනම් මේක දෙකෙන් බෙදුවාම උස 3යි. එහෙනම් මෙයාගේ මෙන්න මේක ඇඳෙන්න ඕන කොච්චරද? 6 කියන කෙනා. මෙන්න මෙයා කෙලින් 3 කෙලින් මෙන්න මෙහෙම එකක්. 155 ඉඳලා 75 වෙනකන් අගේ 6යි. හරිනේ. මෙතන ඉඳන් මෙතනට 3ක් නිරූපණය වෙනවා. මෙතන ඉඳන් මෙතනට 3ක් නිරූපණය. 3 ඒවා දෙකක් කීයක් වෙනවද? 6ක් වෙනවා. තේරුණාද? මෙන්න මෙහෙම පන්තිපාන්තරයක් පන්නලා වාට දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. පන්තිපාන්තර ටික බලන්න. මේකේම වෙනස් එකයිද කියලා. මෙන්න එහෙම වෙනස්. සමහර ඒවා වෙනස්වල් 3ක් දෙන්න පුළුවන් වාට. 3ක් දුන්නොත් මොකද? ඒ දීලා තියෙන සංඛ්‍යාත අගය කීයෙන් බෙදන්න ඕනද? 3ෙන් බෙදන්න ඕන. දීලා තියෙන සංඛ්‍යාත අගය කීයෙන් බෙදන්න ඕන? 3ෙන් බෙදන්න ඕන. තේරුණේ? දීලා තියෙන සංඛ්‍යාත අගය 3ෙන් බෙදුවට පස්සේ තමයි මෙතනින් එන්නේ. තේරුණා නේද වැඩි? හරියටම හරි. එහෙනම් මේක තමයි ඔන්න ඔය උදාහරණේ දෙවෙනි එක. දෙවෙනි එක විදිහට මේක වෙනස් කරගන්න මම සරලම එකක් කරේ. මොකද ආයි මහමක් කරට ගියාම ගොඩාක් වෙලා යන නිසා. මෙන්න මේ concept එකයි තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන පන්තිපාන්තර ගැප් දෙකක වෙනසක් ඉන්නේ. දෙකක වෙනසක් තියෙනකොට මොකක්ද? සංඛ්‍යාතය බෙදන්න ඕනේ කියන්නේ දෙකෙන් බෙදන්න ඕනේ. තේරුණේද වැඩි? එහෙනම් අපි මේකෙන් ඉවර වෙනවා. ඔයාගේ කවුද? ඔය වගේ උදාහරණ තමයි සමූහිත සංඛ්‍යාත ජාල රේඛ. ජාල රේඛයක් අඳින්න කොහොම මෙච්චරයි වඳිනවා. ජාල රේඛන මෙන්න මේ වගේ වෙනස් වීම එකක් දෙන්න පුළුවන්. ඔය වගේ ගණන් තමයි ජාල රේඛ සම්බන්ධ ගණන් වෙන්නේ. හරිද?